කොහොමද ඔයාලා හැමෝටම ඔන්න අද මම දිග වීඩියෝ එකක් ඔයාලට බලන්න අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් නිව්සීලන්ඩ් වල ඉන්න අයට නම් ඔන්න ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් හොඳ අදහසක් ගන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ අපි කාලෙකට කලින් තවත් ෆැමිලිස් දෙකක් එකතු වෙලා ගියපු ට්‍රිප් එකක්. දවස් 2-3ක විතර ට්‍රිප් එකක්. ඉතින් අපි ගියේ නිව්සීලන්ඩ් වල තියෙනවා ෆංගනුයි කියලා පැත්තක්. ඉතින් එහි කොහොමද අපි එන්ජොයි කළේ කියලා අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අපේ අයටත් නිව්සීලන්ඩ් වල ලස්සන දේවල් බලන්න පුළුවන් වෙයි අද වීඩියෝ එකෙන්. ඉතින් පළවෙනි දවසේ අපි නවතින තැනට යන අතරතුර මෙන්න මේ ලේක් එක හම්බ වෙනවා. මේකට කියනවා The Great Taupo Lake කියලා. ඉතින් මේ ලේක් එකේ ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලොකුද කියලා. ඉතින් මේ ටවුපෝ ලේක් එක ගාව ලස්සනට පාක් එක වගේ මිනිස්සුන්ට ඇවිදින්න රිලැක්ස් වෙන්න හරි ගස්සලා තියෙනවා. ඒ වගේම චිල්ඩ්‍රන්ස් පාක් එකකුත් තියෙනවා. ඉතින් අපි ගමනේ මෙතනදී අපි උදේ කෑම එහෙම ගත්තේ මේ ලේක් එක ගාව. ඉතින් මෙතනට මිනිස්සු ඒගොල්ලන්ගේ පොඩි දරුවෝ අරගෙන එහෙම නැත්නම් සුරසල් සත්තු අරගෙන කාලය ගත කරන්න එනවා. මිනිස්සු හරිම ෆ්‍රෙන්ඩ්ලි අපි එක්කත් හොඳට කතා කළා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් බලන්න යන්න ඕන තැනක් තමයි මේ ටවුපෝ ලේක් කියන්නේ. ලේක් එක බලලා තව ටිකක් ඉස්සරහට අපි එනකොට මෙන්න මේ මකාටොටේ වයාඩක්ට් කියන පාලම හම්බ වෙනවා. මේක මේ රටේ කට්ටිය විශේෂ ඉන්ජිනියරින් ඩිසයින් එකක් හැටියට කන්සිඩර් කරනවා. ඉතින් මෙතන වාහන නවත්තලා කට්ටියට පොඩ්ඩක් ගිමන් ඇරලා මේ පාලමත් බලලා යන්න පුළුවන්. ඉතින් අපි චුට්ට වෙලාවක් මෙතන හිටියා. ඉතින් අපේ වෙලාවට කෝච්චියකුත් ගියා අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් මේක බලද්දි මට මතක් වුණේ ලංකාවේ ආරුක්කුණා මේ පාලම ඉතින් ඊට වඩා ඉන්ජිනියරින් ඩිසයින් එක එතන ගොඩක් ඉහළයි කියලා මට හිතෙනවා. ඉතින් අපි මේ ට්‍රිප් එක ඇත්තටම ප්ලෑන් කරේ කයිවි බීච් එකේ. කයිවි බීච් එකේ ඒ ළඟ දවස් කීපයක් ගත කරන්න. ඉතින් මේ බීච් එකම ගාව තියෙන ඇකමඩේෂන් එකකට තමයි ආවේ. මෙතනට කියන්නේ සන්සෙට් පැරේඩ් කියලා. මේ ගෙදරට කියන්නේ සන්සෙට් පැරේඩ් කියලා. තට්ටු දෙකක ගෙදරක් ඔයාලට පේනවා. හරියටම බීච් එක ඉස්සරහා තමයි. මේකේ උඩ තට්ටුවට ලස්සන්ට කයිවි බීච් එක පේනවා මේ විදියට. මේ තියෙන්නේ ඒ ගෙදර පිටිපස්සේ කොහොමද කියලා. ඉතින් බාබකියු කරන්න අවශ්‍ය බඩු. ඉතින් සාමාන්‍ය ගෙදරක තියෙන සියලුම දේවල් මේ ගෙදර තියෙනවා. හරිම ලස්සනයි, පිරිසිදුයි. ඒ වගේම හොඳට ඉඩ කඩක් තියෙනවා. අපි දැන් ෆැමිලිස් 3ක් තමයි ගියේ. ඉතින් අපිට ඉන්න හොඳට ඉඩ කඩ තියෙනවා. මේ තියෙන එක රූම් එකක්. අතර මේක තමයි අපි දෙන්න හිටියේ. හස්බන්ඩ්ුයි මමයි. පුතාලා හිටපු තැන පස්සේ පෙන්නන්න. මේ තියෙන අනික් බෙඩ්රූම් එක. ඉතින් මේ තියෙන්නේ වොෂින් ඒරියා එකයි බාත්රූම් එකයි. ඉතින් ඒගොල්ලන්ගේ වොෂින් මැෂින් ඩ්‍රයර් තිබුණ හින්දා අපි දවස් 2ක් විතර හිටපු නිසා අපේ ඇඳුනුත් අපි මෙතන හොදගෙන වේලගෙනම තමයි ආවේ. මේ තියෙන්නේ ඒ පල්ලෙහා තියෙන බාත්රූම් ටොයිලට් සහ වොෂින් ඒරියා එක. මේ තියෙන සාලේ. ඉතින් හැමදේම තියෙනවා. ටීවී එකක්, බබාලට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු. අපිව වෙල්කම් කරන්න පළතුරු වට්ටියක් එහෙමත් ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණා. ඊළඟට මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. එකටම ඇටච් බාත්රූම් එකක් තිබුණා. මේ තියෙන්නේ මේ දැන් පේන හැටි අර බල්කනි එකට ගිහාම පේන හැටි. ඉතින් අපි අර ගෙයින් ඇතුල් වුණේ ඇත්තට මේ උඩ තට්ටුවට තමයි අපි ඇතුල් වෙලා මම ඔයගලන්ට පෙන්නුවේ. මේ ඔක්කොම මේ කිචන් ඒරියා එක. කොහොම තියෙනවා යුටෙන්සිල්ස් ඔක්කොම තියෙනවා. අපිට කෑම බීම ටික අරන් ගියා නම් ඔයා පිහා ගන්න පුළුවන්. අපි එහෙම තමයි කරේ. අපේ ෆැමිලිස් 3ක් හින්දා. මේ තියෙන පල්ලෙහා තට්ටුවේ බාත්රූම් එක. මේ තියෙන ඒගොල්ලන්ගේ ගරාජ් එක. දැන් මේ පල්ලෙහා තට්ටුවට ගියා අපි.
ලොකු ගරාජ් එකක් තියෙනවා. ඉතින් ඒක අපි පාවිච්චි කළේ නැහැ. මේ තියෙන්නේ තව රූම්ස් එකක් තියෙනවා මේ විදිහට බංක් බෙඩ් දාලා. ඉතින් අපේ පොඩි කට්ටිය ගියා ගොඩක්. ඉතින් එයාලා නිදාගත්තේ මේ රූම්ස් දෙකේ. ඉතින් හොඳට ඉඩ කඩක් තියෙනවා ඇත්තටම. බංක් බෙඩ් 4ක්ම තිබුණා ඔයගොල්ලෝ දැක්කා. ඒ ඔක්කොම බෙඩ් ෂීට් ඒ හැමදේමත් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් අපි ටිකක් ගිමන් නිවාගෙන ටික වෙලාවකට පස්සේ බීච් එක පැත්තේ යන්න ඕනේ කියලා හිතාගෙන පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඉතින් මම මේ බීච් එකට යන්න කැමරා කරපු ෆෝන් එක චරම හරියට මට වීඩියෝ එක කරලා දුන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති ගැස්සෙනවා ටිකක්. කමක් නැහැ ඔයාලට ලස්සන පේනවනේ කොහොමද කියලා. මේ බීච් එකේ මම දැක්ක වෙනස්ම දෙයක් ඔයාලා ඉස්සරහට දකීවි. මෙහි වැලි කළු පාටයි. මේ බීච් එකේ වැලි කළු පාටයි. ඔයාලා බලන්නකෝ මම පෙන්නන්න. මෙතන මේ අතරම තියෙන මේ ගඟක් තමයි මේ එන්නේ. ගඟක් මුහුදට වැටෙන තැන. තමයි ඔයාලා මේ දකින්නේ මේ ගඟ ඉස්සරහින් මුහුදට වැටෙනවා. මේ බීච් එකේ අපේ පුංචි අය නම් ගොඩාක් සෙල්ලම් කරා. අපි හිටපු දවස් ගානේ මේගොල්ලෝ ගිහිල්ලා ඔතන රග ගැහුවා, ක්‍රිකට් ප්ලේ කරා, ඊළාට මේ වතුරේ දැඟලුවා නෑවා. ඉතින් හරියට එන්ජොයි කරා ඒ බීච් එකේ අපේ කට්ටිය. ඉතින් ඒ විදිහට පළවෙනි දවස අවසන් කරා. දැන් ඔන්න අපි දෙවෙනි දවසට ආවා. මේ දෙවෙනි දවසේ උදේවරුේ අපි බලන්න ආපු තැන. මෙතන ගොඩක් ෆංගනු යන කට්ටිය විසිට් කරන තැනක්. දූරි හිල් එලවේටර් එක කියලා මෙතනට කියන්නේ. හොඳ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. මේ ඉලවේටර් එක අවුරුදු 100ක් විතර පරණ තැනක්. ඒ වගේම අන්ඩර්ග්‍රවුන්ඩ් ඉලවේටර් එකක් මේක. පොළවේ යටින් තමයි ගිහිල්ලා ඒ ඉලවේටර් එක උඩට යන්නේ. මෙතන ලොකු කන්දක් තියෙනවා. ඒ කන්ද පහසුවෙන් මිනිස්සුන්ට නැග ගන්න තමයි මේ ඉලවේටර් එක හදලා තියෙන්නේ. අදටත් ගොඩක් මිනිස්සු ඒ කන්ද උඩ ජීවත් වෙන මිනිස්සු මේක පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ දිනදා වැඩ කටයුතු වලට. මේ ඉලවේටර් එක නගින්න යන්නේ මේ වගේ ටනල් එකක් දිගේ ගිහිල්ලා. මේ ටනල් එක මීටර් 200ක් විතර වගේ දිගක් තියෙනවා. ලයිට්ස් එහෙම දාලා ලස්සන කරලා තියෙන්නේ. අපි මේ යන්නේ ටනල් එක හරහා ඉලවේටර් එක තියෙන තැනට. පොඩි ඇක්ෂන් එකක් දාන්නද කට්ටි? වීඩියෝ එකක් ගන්නවා. වීඩියෝ එකකට ඉන්න. මොනාරි කරන්න.
Top of the hill. We are a public transit service. We've been operating 105 years. Yeah. Maintained to modern safety standards, but original equipment. So we've got some original Rebels and Shakes. Are you ready for those? Okay, let's get going. Okay. Okay. It's only $2 each way you travel. Kids 5 to 18 are $1 each. Did you want to go one way or My kids. That rate is for one way? That's one way. $2 one way for adults. Yeah, we will one way. So Around the corner, up the spiral stairs. Great view. Yeah, thank you. All right. You're so welcome. Let's see. How many have we got? Take 3 at a time. අපි ඉමුනේ. අපි ඔන්න ඔහොම තමයිලු අපි එලවටර් එකේ උඩට ආවේ. දැන් මේ අපි උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතනත් තියෙනවා කරන්න පොඩි පොඩි දේවල්. දැන් මේ මෙතනින් මේ උඩට නගින්න තියෙනවා. ඒ එලවටර් එකෙන් එළියට ආපු ගමන්ම මෙන්න මේ පඩි පෙළ දිගේ උඩට නැග්ගහම මුළු ෆංගනුයි නගරෙම පේනවා. හරි ලස්සනට. අපි යන් එහෙනම් උඩට එමින් ඔයාලටත් පෙන්නන්නම් මං කොහොමද පේන්නේ කියලා. ඒ වටේ ලස්සන කොහොමද කියලා මේක උඩට පේන්නේ. දැන් අපි මේ යන්නේ මම ඔයගොල්ලන්ට වටපිට පෙන්නද්දි දකින්න ඇති ලොකු ටවර් එකක්. මේ ටවර් එක උඩට තමයි යන්නේ. මේ ටවර් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකට කියන්නේ ඩූරි හිල් වෝ මෙමෝරියල් ටවර් කියලා. මේක හදලා තියෙන්නේ 1925. ඉතින් පළවෙනි ලෝක යුද්ධේ කාලේ ඒක නැති වුණු සෝල්ජර්ස්ලට ඒ සෙබළුන්ට උපහාරයක් විදියට තමයි මේක හරි ගස්සලා තියෙන්නේ මේගොල්ලෝ. ටවර් එක ඔයගොල්ලෝ දැක නිකන් කෝන් එකක් වගේ ෂේප් එකක් තිබුණේ. සම්පූර්ණ කොන්ක්‍රීට් බ්ලොක්ස් වලින් හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේකේ පඩි තියෙනවලු 176ක්. අපිත් ඒ වෙලාවේ ගෑන අපේ පොඩි අය එහෙම එන්නනේ උඩ. මේකෙන් හරි කියලා වණ කරලා තියෙන්නේ. ඊළඟට තව එකක්. The ones who want to look please. දැන් අපි උඩ තියෙන ඔක්කොම බැලුවා. දැන් ඔන්න කන්ද නැවත පල්ලෙහාට බහින්න යන්නේ. ඉතින් එලවේටර් එකම යන්නත් පුළුවන්. නමුත් ඕගොල්ලන්ට අපි අර එලවේටර් එකේදී ඇහුණා. අපි උඩට එන්න විතරයි සල්ලි ගත්තේ. මොකද අපිට බහින එක කන්ද පල්ලෙහාට බහින්න හරි ලස්සනට හදලා තියෙනවා. අපිට ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන වුණා. ඉතින් දැන් මේ යන්නේ නෝමල් ඒගොල්ලෝ හදලා තියෙන පාරේ කන්ද බහින්න තමයි යන්නේ අපි ආපු තැනට. ඊට පස්සේ අපි කට්ටියම ආවා කෝවයි පාක් ෆැමිලි ප්ලේ ග්‍රවුන්ඩ් එකට. ඒක පොඩ්ඩක් එහෙන් තියෙන්නේ අපි ගියපු අර ඩූරි හිල් එලවේටර් එකේ ඉඳලා. ඉතින් චූටි කට්ටියට සෙල්ලම් කරන්න හොඳ තැනක්, හොඳ ඉඩකඩ තියෙනවා. ඉතින් අපි පැයක් දෙකක් වගේ අපි ප්ලේ ග්‍රවුන්ඩ් එකේ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දීලා හිටියා. ඊයේ මෙතන හිටියේ. ඔව් අපි ඇල්ලුවා. මටයි තාත්තට විතරයි බැලලා තියෙන්නේ. ඉතින් මේ අපි ගෙදර ඇවිල්ලා ආපහු පොඩ්ඩක් අපේ නවාතැනවට පොඩ්ඩක් සැරිසරන්න ගිය වෙලාවේ දැක්ක කට්ටියක්. ඇත්තටම අපේ නවාතැන් ගත්ත තැන ළඟම තියෙනවා අර බීච් එකට යන තැන පොඩි තන පිට්ටනියක් වගේ. එතන තමයි මෙයාලා හිටියේ.
ඉතින් ඒ හවස් වරුවේ අපි පොඩ්ඩක් එළියේ පහළේ ඇවිද්දා. ඒ අතරේ බීච් එකෙත් අපි පොඩි වීඩියෝ එකක් අරගත්තා. දැන් මේ පේන මුහුද. ඇත්තට මේ තස්මන් මුහුද තමයි මේ පේන්නේ ඉස්සරහා. දැන් මේ ගඟ තමයි අර මුහුදට වැටෙන්නේ මම ඔයාලට කිව්වේ. ඉතින් මේක මෙතනදී මේ වීඩියෝ එකට හොඳට ඔයාලට පේනවා. දැන් හවස් වරුවක හින්දා මුහුදු රැල්ල පොඩ්ඩක් සැරයි. ගොඩබිම් පැත්තට වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී මම දැක්කා මීට කලින් නොදැකපු එකක්. මම අහලා විතරයි තිබුණේ, දැකලා තිබුණේ නැහැ. ඔයාලට මෙතන පේනවා ඇති. අර ගඟක් මුහුදට වැටෙන තැන මුහුදු රැල්ල ටිකක් සැරයි නම් ඒ ටයිඩ් එක පොඩක් සැරයි නම් මේ කොටු රැල්ලක් ඇති වෙනවා. දැන් මේ ඊළඟ වීඩියෝ කොටසදී ඔයාලා දකි. ඒ කොටු රැල්ල මම දැක්කා. ඒක අර මුහුදු රැල්ලේ සැරගතියේ හින්දා තමයි ඒක ඇති වෙන්නේ මේ තියෙන්නේ. සහ ගොඩක් පටු ගංගාවක්නේ දැන් මේ ඇවිල්ලා මුහුදට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ වගේ රැලි හට ගන්න පුළුවන්. මේ වෙලාවට ස්විම් කරන්න එහෙම එච්චර හොඳ නැහැ. අවොයිඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මට ඒකත් දැක ගන්න පුළුවන් වුණා එදා. ඉතින් විශේෂයෙන් කියලා අපි යන තව ගොඩක් තැන් බලන්න ගියේ නෑ. අපි ගොඩාක් අපිට විවේක ගන්න උවමනාවකුත් තිබුණා. ඉතින් වැඩි කාලයක් අපි ගත කළේ අපේ ඒ නවාතැන ඇතුලේ. ඊට පස්සේ දැන් මේ අපි ෆංගඩුයි වලින් එනවා. ඒ එන පාරේ අපිට හම්බ වෙනවා මෙන්න මේකට කියනවා ඩෙසර්ට් රෝඩ් එක කියලා. ඇත්තට මීට වඩා හොඳට මේක කැප්චර් කරගන්න පුළුවන් තැනක් තිබ්බා. මට ඒක මිස් වුණා. ඉතින් කොහොම හරි පුළුවන් වෙලාවෙ මම මේක ගත්තා. මේක ඩෙසර්ට් රෝඩ් කියලා තමයි මේ ඒරියා එකට කියන්නේ. සෑහෙන දුරක් යනකම් මුකුත්ම නෑ. නිකන් කාන්තාරයක් වගේ තමයි දෙපැත්ත පේන්නේ. ඔයාලට පේනවා ඇති. නවත්තලා අපිට ඒකේ වීඩියෝ එකක් කැප්චර් කරගන්න බැරුව ගියා ඇත්තටම. ඊට පස්සේ අපි මෙන්න මෙතනට ඇවිල්ලා ටික වෙලාවක් කාලය ගත කරලා ගියා. මෙතන බේ එකක් මොටුවෝ අපා බේ කියලා කියන්නේ. මෙහි තියෙන නම් ටිකක් අමුතුයි කියවන්න. කොහොම හරි මෙතන තියෙනවා ටිකක් පරණ කාලේ හදපු ජෙටි එකක්, ලී වලින් හදපු ජෙටි එකක්. ඉතින් ඒ වගේම මෙතන හොලිඩේ පාක් එකකුත් හරි ගස්සලා තියෙනවා. මෙතන මේ ලොකේෂන් එක ගොඩක් ලස්සන නිසා හොලිඩේ පාක් එකකුත් මෙතන තියෙනවා. ඉතින් අපි මෙතන පොඩ්ඩක් මෙහෙ ඇවිදලා මේ ජෙටි එක උඩත් ගිහිල්ලා පින්තූර ටිකක් අරගෙන වටේ ලස්සනත් බලලා එතනින් ආවා. අයියට තියෙනවා. මෙතන ගැඹුරු නෑ. හම්ස පාවුලා. 1 hour maximum allowed it. පොඩි කේස් එකක් තියෙනවා. හුකා ෆෝල්ස් යනවා මෙහෙම වදින්නවා. මොකද මේ නැත්තම් කළුව වැටෙනවා. ෆොටෝ එකක් ගහන්න බැහැ. Amma look. ඉතින් ඒ කතා වුණු විදියටම අපි ඊළඟට ගියේ හුකා ෆෝල්ස් කියන දියැල්ල බලන්න. එදා දවස චුට්ටක් වහිනවා. ඒ නිසා අඳුරත් වැඩි. ඉක්මනට එතනට යන්න ඕනේ කියලා තමයි අපි කතා වුණේ. කාට තමයි නේද වතුරේ
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ට්‍රිප් එක අවසන් වුණේ. මේ අපි නවාතැනේදී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඉතින් මේවා අපේ පවුල් කීපෙටම හොඳ මතක විදියට තියේවි. ඉතින් ඔයාලටත් මොනවා හරි දෙයක් දැනගන්න අලුත් දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ආපහු දවසක හම්බ වෙමු.